ඔයාට අඬ ගන්නට පිටිපස්සෙන් ආවද? කොහෙද හිටියේ? අඬ ගහලා මේ බැලුවේ කොයි කියලා? නැතුවට. ඈ මහත්තයා. ඊයර ඇවිල්ලා ගියාට පස්සේ මම බැලුවා අද නැද්ද කොහෙද හරි මීටින් එකක්වත් තියෙනවද දන්නේ නැහනේ. චූටි මහත්තයා. චූටි මහත්තයා අඬ ගන්නවා දැන් එන්න. කන්න. මම බැලුවා උදේ ඉඳන් ආයෙ නැද්ද මොකද කියලා. චූටි මහත්තයා ඉතින් කෑම කාලා අපි ගෙවල් ගෙදර ගියා යා. ඊයේ රෑත් ඇහුණා වෙඩි සද්දයක්. කොහෙද තිබ්බද කියලා හොයන්න බැරුණා. මං බලාගෙන හිටියේ ඇහගෙන හිටියේ. මේ ළඟ හලපාද ළඟ ටිකක් දුරින් වගේ ඇහුණා. ටිකක් දුරත් නෑ ඉතින්. ළඟ කිට්ටුවම. එහෙනම් යන්න එපා පුතේ ඈතට ඈ. අපි අලිවියට කට්ටිය එකතුලා ගහලා ගැහුවාට පස්සේ නම් බය වෙන්න දෙයක් නෑ ඉතින් ඔයාලට. ඒතර යාළුවොත් එක්ක ඉන්න පුළුවන් නේ මට. ඈ? යන්න එපා ඈත ඈ. හොඳ මහත්තයානේ. චූටි මහත්තයා හොඳයි. ඉන්න ගියාම ඕඩිකට නරියා. මොකද කියන්නේ? අද නාමුනේ. යන්න එපා ඈ නාන කලින්න ඕන ඈ. ඔය යාළු බලන්න ටික ආයෙ දුවන්න එපා ඔහේ. පාරේ වාහනත් හොන් ගන්නවා. චූටි මහත්තයා. අපි දවල් වෙලා යන් ඔය පැවැත්තේ වැවටත් යන්. මේවත් පේනවා ටිකක් අංගනදී. අපේන්නේ. චූටි මහත්තයා. හොඳ චූටි මහත්තයා. චූටි මහත්තයා ගෙදර යද්ද? නැයිද මේ කැලේ ඉඳන් අඬ කැලේ ඇති කියලා කොහෙද ඉන්නවද දන්නේ නැහනේ. එහෙනම් අඬ ගැහුවේ නැතුවට. යන්නත් ඕන යා. ගෙදර යා. අපි යා. යම් මහත්තයා.